හෙලෝ එවරිවන්. අද මාර්තු 3 වෙනිදා. ඉතින් මගේ තිබුණු පොඩි වැඩ ටිකක් කරගන්නයි පොඩි බඩු වගේක් ගන්නයි මම ආව ටවුන් එකට. ඉතින් මගේ අද දවස ගෙවෙන විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං හිතුවා. දැන් මම මේ ඇවිත් ඉන්නේ මට ඕන කරන ඇඳුම් වගේක් ගන්න. මේ බෝතල් නම් බැලුවේ ගන්න නෙමෙයි ඉතින් නිකමට වගේ. දැක්කම ඉතින් බලන්න හිතෙනවනේ. ඉතින් එතනින් මට ඕන බඩු ටික අරගෙන මේ මාසෙට ඕන කරන අනිත් බඩුයි කැමබීමයි ගන්න කාගිල්ස් එකට ගියා. ඉතින් අද වීඩියෝ එකක් කරනවා කියලා හිතාගෙන හිටියට ගොඩක් තැන්වල මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මේ වගේ තැන්වල වීඩියෝ කරලා මට පුරුදු නැති නිසා මම ටිකක් අමාරුවෙන් තමයි මේ වීඩියෝස් ටිකත් අරගත්තේ. ඉතින් මම තව තැන් ගොඩකටම ගියාට ඒ තැන්වල වීඩියෝස් මේකේ නැහැ. සාමාන්‍යයෙන් මම මාසෙකටම ඕන කරන දේවල් එක සැරේ අරගෙන එනවා. ඒ කියන්නේ නරක නොවි තියාගන්න පුළුවන් දේවල් විතරයි. ඉතින් ඒක මට ගොඩක් පහසුවක් වගේම අනවශ්‍ය විදියට සල්ලි නාස්ති වෙන්නේ නැහැ. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා මේ වගේ shopping videos බලන්නත් කැමතිද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ. ඉතින් මේක ගොඩක් දේවල් තියෙන දිග වීඩියෝ එකක් නම් නෙමෙයි. ඒත් ඔයාලා ආසාවෙන් බලයි කියලා මං හිතනවා. ඉතින් මගේ වැඩ ටික ඉවර කරගෙන ඉද්දි ගොඩක් හවස් වෙලා. ගෙදර ඇවිල්ලා මෙන්න මේ ජූස් එකක් බීලා මම හිතුවා අද දවසේම ගොඩක් අවුවේ ඉඳපු නිසා ෆේස් පැක් එකක් ඇප්ලයි කළොත් හොඳයි කියලා. මේ මම අද ඇප්ලයි කරන ෆේස් පැක් එක. මේ ක්ලෙන්සර් එක නම් මම අද තමයි අරගෙන ආවේ. ඔයාලා පාවිච්චි කරලා තියෙනවා නම් මේක හොඳයිද කියලා කියන්නකෝ. ෆේස් පැක් එක දාලා මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එකත් මේ වෙලාවෙම කළා. ඉතින් දැන් මේ හවස පාට විතර. මම නුවරඑළියෙන් අරන් ආපු මල් පැල වගේක් තිබුණ පෝච්චි වලට දාගන්න බැරි වුණා. ඉතින් දැන් මම මේ ලේස්ති වෙන්නේ අද අරන් ආපු පෝච්චි වල ඒ මල් පැල හින්ද ගන්න. ඉතින් මේ විදියට පොල්ලි කෑලි ටිකක් පෝච්චියේ යටට දෑවම තෙත ගතිය හොඳට රැඳිලා තියෙනවා. මම නම් ගාඩ්නින් වලට ගොඩක් ආස කෙනෙක්. මල් හැදෙන ගස් වගේම මල් හැදෙන්නේ නැති කොළ විතරක් තියෙන ගස් ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම හදන්න මං ගොඩක් ආසයි. ඉතින් ඒ වගේ පැල ගොඩක එකතුවක් මං ගාව තියෙනවා. මේ වගේ පැලත් එක්ක ගැවසෙනවා කියන්නේ ඇත්තට මේක මනසට ලොකු සහනයක්. ඉතින් ඔයාගේ ලයිෆ් එකත් ඒකාකාරී වගේ හිතෙනවා නම් ඔයා ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක නම් මේ වගේ පුංචි පැල කීපයක් හදලා බලන්න. එයාලට පෝර දාලා වතුර දාලා ආදරෙන් එයාලව බලා ගන්න. ඔයා ඉන්න තැනට පුළුවන් විදියට ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට්ස් කීපයක් එකතු කරගන්න. ඒකෙන් ඔයාගේ ජීවිතයට ලොකු වෙනසක් වෙනී. ඉතින් ඔන්න මගේ වැඩ සුපර්වයිස් කරන්නත් එක්කෙනෙක් ඇවිල්ලා. ඉතින් එයා හිතන් ඉන්නේ මගේ අතේ තියෙන එයාට කන්න පුළුවන් දේවල් කියලා. බලන්නකෝ මගේ වටේ කැරක් යඬන තරම. කොහොම හරි මේ වැඩේ ඉවර වෙනකම මගේ පස්සෙන් කැරක් ඉඳපු එක තමයි එයා කළේ. ඔය ඉතින් පේනවනේ හුරතල් වෙන්න ඇවිත් මට වැඩ කරන්න දෙන්නෙත් නෑ. ඉතින් ඔයාට මේ වගේ දේවල් කරන්න ලොකු ඉඩක් ලොකු මිදුලක් තියෙන්න ඕන කියලා හිතන්න එපා. ඔයාට තියෙන පුංචි ඉඩක් වුණත් ඔයාට පුළුවන් ඒ ඉඩය තුලින් පුංචි පැල දෙක තුනක් හදාගන්න. ඉතින් ඒකට යොදා ගන්න පුළුවන් ක්‍රම ඕන තරම් ඔයාට Pinterest එකට YouTube එකට ගිහිල්ලා බලුවම හොයාගන්න පුළුවන්. ඉතින් කතාවෙන් කතාව මම මල් පැල දෙක නම් ඉඳගෙන ඉවර වෙන්නයි යන්නේ. ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරන්න ඕනේ කියලා මම හිතුවා. මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද කියන්නේ කියලා වගේම ඔයාලගේ මොනවා හරි රික්වෙස්ට් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න
කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ආයමත් ලස්සන ව්ලොග් එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්නම්. බයි බයි.